අර ඉත්තෑ හාමුදුරු කතා කරන මරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට හෝ ඔහුගේ කීර්තියට යමක් සිද්ධ වුණොත් මේ ආණ්ඩුව සම්පූර්ණ වක් යන්න ඕන. මේ සියලු කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ මහින්ද රාජපක්ෂට එරෙහිව. කිසිම රාජ්‍ය නායකයෙක් හිටපු කෙනෙක් මේ වෙනකන් ඉලක්ක කරගෙන නැහැ ආණ්ඩුව. ඉලක්ක කරගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනා. නාමල් රාජපක්ෂට බයයි, හේතුව තමයි ඔහු 29 ජනාධිපති වෙයි කියන බය. මෙයාලා හිතාගෙන ඉන්නේ රාජපක්ෂලාට බය වෙලා විරන්ත වෙලා හැංගිලා රටේ ජනතාව ඉන්න ඕන කියලා. එහෙම හිටපු යුගයක් තිබ්බ මිනිස්සු මතක ඇතිනේ පහුගිය කාලේ හාමුදුරුවනේ නේද? රාජපක්ෂලා හදන්න හැදුවේ රට ඇතුලේ රාජපක්ෂලාට වැඳලා සමාව අරගෙන පාර එනකොට නේද? කානුවට බැහැලා ඉන්න ජනතාවක් හදන්න හැදුවේ. ඒක ටිකක් කරගන්න අමාරු වුණා. ඒක ටිකක් කරන්න ඉක්මන් වුණා, වැඩි වුණා හාමුදුරුවනේ. නේද? ටිකක් හිමින් සැරේ කරා නම් සමහරට එහෙම ජනතාවක් හදන්නත් තිබ්බා. නේ? ඒකට තමයි උත්සාහ කරේ. ඔයා තාම හිතන් ඉන්නෝ නම් නාමල්ලට මේ ආණ්ඩුව බයයි කියලා. මොකටද බය වෙන්නේ? මෙයාලගේ කීර්ති නාමය මේ රට මේ ආණ්ඩුවනේ මේ කෙලසන්නේ. මෙයාලම නේද? පණිට්ටු පිටින් අනාගෙන වක් කරගෙන තියෙන හාමුදුරුවනේ. නාලා තියෙන්නේ. ඒ නාපුවා හොදන්න කාටවත් බෑ. ඔයාලා බණ කිව්වයි කියලා වැඩක් නෑ. දැන් ඔයාලගේ බණ අහන්න රටේ මිනිස්සු නෑද? ඒකයි වැඩේ තියෙන්නේ. ඔයාලා හරියට බණ කිව්වනම් ඔය රාජපක්ෂලාගේ පවුල හදන්න තිබ්බා. බලන්නකො කොච්චර වැරදි කරලා තියෙනවද කියලා. නේද? හැම තැනින්ම ඇහෙන්නේ. උදාහරණයක් ගන්නකො හාමුදුරුවනේ. අප්‍රේල් ප්‍රහාරයට සම්බන්ධයි කියලා පාටලී චම්පික රණවක, රාජිත සේනාරත්, හරේන් ප්‍රනාන්දු, ගම්මන්පිල ඔය ඔක්කොම පහුගිය කාලේ විපක්ෂයේදී කිව්වා සම්බන්ධ රාජපක්ෂ පවුල කියලා. ඉතින් ඔබ වහන්සේලට හරියට බණ කිව්වනම් ඔය හැමදාම ඔය රාජපක්ෂලාට ඔය මිනිස්සු හැදිලා තියෙන්න එපා නේද? කොච්චර හොරකම් කරලා තියෙනවද කියලා බලන්නකො. කෝටි මිලියන ගණන් වල නඩු යන්නේ දැන්. මන්දිර අහුවෙන්නේ, මැණික් මලු අහුවෙන්නේ. ඔයාලා බණ කියලා නෑනේ නේද? එයාලගෙන් බණ අහපු එකද ඔයාලා කරේ නේ? එයාලගෙන් බණ අහලා වැරදි පාරේ ඔයාලා යන්න එපා නේද? මිනිස්සු වඳිනෝනේ ඔයාලට මොනවා කිව්වා ආමුදුරුවනේ කියලා. දැන් ඔයාලගේ යුගයේ ඉවරයි. දැන්වත් ටිකක් බණ නම් අහන එකක් නෑ. ඔය පන්සලකට වෙලා ඉන්න බලන්න නේද? නාමල්ලට බය සමාජය ඉවරයි දැන්. බය නම් නේද? ගහලා පන්නන්නේ පවුල නේද? රාජපක්ෂ පවුලක් බල කඳවුරක් ගහලා පැන්නුවේ රටේ මිනිස්සු. මතකයි නේද? බේරවැවේ නෑවුවා. ඒ රටේ ජනතාව නේ මුළු රටක් ආවේ. පක්ෂ පාට ભેද වලින් තොරව මුළු රටක් ඇවිල්ලා නෑවුවේ හාමුදුරුවනේ. නාවල ගහලා පැන්නුවේ. මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාද නිසා තමයි හාමුදුරුවනේ ඔය අලු ගසා දාලා කට්ටිය ඇවිල්ලා දැන් රඟපාන්නේ. ඒ සූටින් තව ටික දවසකින් වැලි කඩදි තමයි කරන්න වෙන්නේ. ගොඩක් දේවල් ඔප්පු වෙගෙන යන්නේ. ඒක නිසා ඔබ වහන්සේලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මයික් පලන්න හැදුවට රටේ ජනතාව ඒව දැන් පිළිගන්නේ නැහැ. ඔයාලා අවලංගු කාසි වෙලා තියෙන්නේ. ඔයාලට පුද සත්කාර නැති වෙනකොට ඔයාලා දැන් තෙපර බානවා. ඒ තෙපර බාන බණ අහන්න මිනිස්සු නැහැ. රටේ ජනතාව නැහැ. ඔය පන්සලාවට කවුරු හරි ඇති නේද? අහිංසක මිනිස්සු ඉන්නවනේ. එයාලා කොහොමත් ඉතින් අනේ කමන්නේ සිවුරට වඳිනවා කියලා වැඳගෙන ඇති. ඒ වඳින එක අවමානයට ලක් කරලා, හැල්ලුවට ලක් කරලා ඔහොම හොරු වෙනුවෙන් පෙනී හිටින්න එපා. ඒක බුද්ධ ශාසනයට, බෞද්ධ ආගමට කරන නිග්‍රහයක් නේද? වැරදිකාරයෝ වෙනුවෙන් ඔය කට අරින්න එපා. ඊතුරු දත් ටිකත් හැලෙයි. වැරදිකාරයෝ වෙනුවෙන් ඇඟිල්ලක් උස්සන්න එපා. තමන්ගේ කට, තමන්ගේ අත, තමන්ගේ මොළය පාවිච්චි කරන්න හාමුදුරුවනේ සමාජයේ අහමගට ගන්න. අඳුරෙන් එළියට ගන්න. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ එහෙම නේද? අඳුරෙන් අඳුරට යන්න නෙමෙයි, අඳුරෙන් ආලෝකයට එන්න තමයි තමන්ගේ බණ පදයක් කියන්න ඕන. තමන් හරියට බණ කිව්වනම් ඔය රාජපක්ෂලා බණ ටිකක් අහලා හැදිලා නේද? හැබැයි ඔයාලා යාලට බණ කිව්ව නෙමෙයි, එයාලගේ වැඩි බණ ඔයාලා අහලා ඔයාලා සමාජය අයහපතට යොමු කරා.
සමාජයේ වැරදි මාර්ගය ගෙනිච්චා. ඒක නිසා තමයි අද රාජපක්ෂලාට ඔහොම වෙලා තියෙන්නේ. ඒක නිසා රාජපක්ෂලාගේ ගෞරවය කෙලසන්නේ අපිවත් රටේ ජනතාවවත් මේ ආණ්ඩුවවත් නෙමෙයි. එයාලමයි. නේද? නෝනලා, මහත්තුරු, පුතාලා, බාප්පලා, මහප්පලා ඔක්කොම ඔය පොලිමේ යන්නේ අපි කරපුවටද? රටේ ජනතාව කරපුවටද? එහෙම නැත්නම් ඔබ වහන්සේ කරපුවටද? ඒක නිසා ඔය යන වෙලාවක පොඩ්ඩක් කියන්න දැන් කරන්න දෙයක් නැහැ. කරන කලට පව් මිහිරිය මීසේ කියලා බණ ඩිංගත් දැන්වත් කියන්න උත්සාහ කරන්න. 550 ජාතකේවත් බල්ලල් ටිකක් ගිහිල්ලා බණ ටිකක් කියන්න අපිට මුකුත් කියලා වැඩක් නෑද? වැඩේ හරියට යනවා කියන විතරක් මතක තියාගන්න. 2029 බලමුනේ පව්